Salam. Markiani kata lama indai pada mena. Kote main Hello guys, welcome to my YouTube channel. ඔන්න ඊළඟ දවසේ උදෙන්ම අපි අපේ වැඩ පටන් ගත්තා. වැඩ පටන් ගත්තා කියන්නේ සුපුරුදු පරිදි අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එකෙන් තමයි අපේ වැඩ පටන් ගත්තේ. ඔන්න අපි හැමදාම අපි කෑවේ චයිනීස් විදිහටනේ. ඒ නිසා අපි රික්වෙස්ට් කරා අපිට ඕනේ කියන අපේ විදිහට පොඩි කෑමක් ඕනේ කියලා. ඒ නිසා අපිට අද උදේට හම්බෙන්නේ ඉන්දියන් බ්‍රෙක්ෆාස්ට් එකක්. අපි බලමු අපේ ඉන්දියන් බ්‍රෙක්ෆාස්ට් එක කොයි වගේ වේද කියලා. Chinese lagi Indian කරනවා. බලමු Indian කොහොමද කියලා. හෙටකට ශ්‍රී ලංකන් ෆුඩ්ස් කොහෙන් හරි පීරලා හරි හොයනවා කියලා හිතන් ඉන්නවා. ඔව්. මොකද අපි හෙට ලංකාවට යනවා. අපි ඔහොම hina වෙවි ඉඳලා කැම්පස් එකේ කැන්ටින් එකේ පුරුද්දට අපි මෙහෙත් එල්ලුවේ තෝසේ දෙක ගානේ. ඉතින් ඕන බලන්නකෝ අපිට හම්බෙන තෝසේ දෙක කොයි වගේ වේද කියලා. අපි ලොකු අමාරුවක තමයි වැටුනේ අපේ කෑම ප්ලේට් එක අපිට හම්බුනාට පස්සේ. ඉතින් මේ බලන්නකෝ මේ රොටි දෙකේ ලොකු මේ තෝසේ දෙක අපිට කා ගන්න පුළුවන් උනේ නැහැ. ඇත්තට මේ ඒ තෝසේ හරිම රසයි. හැබැයි අපි අන්තිමේටම එක තෝසයක් කාලා අනිත් තෝසෙක අපේ පිරිමි ළමයින්ට පාස් කරා. ඒක තමයි අපිට කරන්න උන අන්තිම සොලියුෂන් එක. මොකද ඒ කෑම නිකරුණේ නාස්ති කරන්න බෑ. කටක් දෙන්න පුළුවන්. ඔව් අන්න එහෙම එකක් තියෙනවා. One some more. Good. Oh yeah, roti. Thank you. Oh, come. Then in Sinhala we are saying enna. Oh, enna. Enna, yeah. There are two words, ayubowan and enna. So, can you speak that Sinhala words? Ayubowan, enna, stuti. Say again. Ayubowan. Ayubowan. Yeah. Enna. Stuti. Yeah. It's looking good. Ayubowan. Enna. Stuti. Yeah. Very difficult. Cha. 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 They got 4 vowels. Yeah. Cha. Cha means ඉතින් අපි මෙයාට කියලා දුන්නා සිංහල. ඒ වගේම මේ මිස්ටර් ගන් අපිට කියලා දුන්නා එයාගේ චයිනීස් ලැන්ග්වේජ් එක. ඉතින් අපි මෙහෙම කතා කර යන්නේ මේ කන්ට්‍රි එකේ තවත් එක ස්මෝල් සිටි එකක් බලන්න. Her means river in Chinese. Yes. Yeah. Chai. Her means river. Chai. Cha means tea. Now I must learn Imani, right? Imani. You're slow, ma. Imani. You're slow. You're very slow. We can hear you always talk like that. Now I must learn Imani. 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 Imani can slow. You're very slow. Hurry up, right? Imani, hurry up, right? Hurry up. Hurry up means Igmani. Imani, yeah. So this one must learn. Imani. Yeah, we always slow. Mr. Gan, sampah gini, dia ngawin no. Kuno kodo. Sampah means garbage. Sampah. Malay. Sampat. No, sampat. Father, that means Fuchin. 父亲。对。父亲。Yes. Mother, 母亲。母亲and 父亲。Yes. Yeah. Yes. අපි ඊළඟට ආවේ ලොකුම ලොකු
ෆෝන් මෝල් එකකට. ඒකේ තියෙන shops ඔක්කොම එක බ්‍රෑන්ඩ්ස් වල ෆෝන්ස් තිබුණ මෝල් එකක්. අපිට කලින් අර මිස්ටර් ගන් කිව්වේ අපි හැමලාම පරක්කුයි. ඒ නිසා හැමලාම අපිට ඉක්මන් කරන්න කියලා කියනවා. අන්න ඒක තමයි එයා කිව්වේ. එතකොට මේ තියෙන්නේ ලිටල් ඉන්ඩියා කියන සිටි එක. මේක ලිටල් ඉන්ඩියා කියලා කියන්නේ මේ සිටි එකේ තියෙන හැම ෂොප් එකක්ම ඉන්දියන් ෂොප්ස්. ඒ කියන්නේ ඉන්දියන් කෑම, ඉන්දියන් ඇඳුම්, ඉන්දියන් ජුවලරිස්, ඒ හැමදේමද ඉන්දියන් දේවල් තමයි තියෙන්නේ. ඇත්තටම මේ සිටි එකට ගියපුවාම පුංචි ඉන්දියාවට ගියා වගේ හැඟීමක් අපිට දැනෙනවා. ඒ නිසාම තමයි මේ සිටි එකට ලිටල් ඉන්ඩියා කියලා කියන්නේ. අර අතන දින දිග ටේබල් එක. සර් කො වෙච්චි ඉන්සිඩන්ට් එක ගැන අවදහසක් කියන්න. කවි. අයියෝ. අපි ඉක්මනට තීරණ අරගෙන දැන් බඩගින්න දැන් පසුතැවෙනවා. පිට පොත්තේ මයින් එකේ වැඩි අංජන ගෙලියන. අපිට වෙච්ච ඉන්සිඩන්ට් එක වලට දැනෙන්නේ කොහොමද? මෙහෙම එළි ඉඳලා අර ෂෝටිස් වගේ දැකලා නහින්න හැදුවා. ඇතුළට එල කලින්. එංග ඇතුළේ බිරියානි දැකලා විඳවල. දැන් දවල්ට කන්න කෑම නැහැ. දැන් දවල්ට පත්නේ ෂෝටිස් විතරයි. ෂෝටිස් විතරක් කාලේ ඉන්න අපි. බින නෑ. පිටපොතේ දේවල් හොයනවට හොඳම වැඩ. අපිට කෙලුණ කෙලුණ බලන්නකො අපිට වෙච්ච දේ මිගුල එක්කන් වෙලා තියෙන්නේ අපිව ලන්ච් එකට. ඉතින් අපි දන්නේ නැහැ අපි එක්කන් වෙලා තියෙන්නේ ලන්ච් එකට කියලා. ඉතින් අපිට ලොකු බඩගින්නක් නැති නිසා අපි ෂෝටිස් දැක්ක නිසා ෂෝටිස් මොන හරි විතරක් කාලා ඉන්නම් කියලා හිතුවා. ඉතින් අපි පස්සේ තමයි දැනගත්තේ අපි එක්කන් වෙලා තියෙන්නේ ලන්ච් එකට කියලා. ඉතින් අපිට අද දවසේ ෂෝටිස් කාලා බඩගින්න තමයි ඉන්න ඕනේ ලන්ච් එකට මුකුත් ගන්නෙ නැතුව. බලන්නකෝ අපි ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. අපි තින් ජූස් එකක් විතරක් බීලා හිටියා. Say hi. Hi. මල්ලි අමිතෝ. Right. Salam. ඔයනි. Why? ඔයනි. පාලම්පුර වලට යන ගම. මේ sorry නෝ Let's go. ඔව් මේ මලක්කාඩේ ඉඳලා දැන් පාලම්පුර වලට යන ගම. ඔයාලත් එක්ක බෑ. මේක දාන්න. මල් කියන්නේ කාට ළමයි ඉඳයි පාට බලන්න. යල්ල. කියන්න. පස්සෙල මේ ළමයි ඉන්නේ පොළවේ යට එච්ච ප්‍රේන්නේ. ඉතින් අද අපේ චෙඩාවලින් නම් කාලාලුම්පූරට අපි චේන්ජ් වුණා. ඉතින් අපි බලමු කාලාලුම්පූර් ගිහිල්ලා අපි මොනවද කරන්න කියලා. මුලින්ම අපි ඉන්න හොටෙල් එකට ඇවිල්ලා හොටෙල් එකේට චෙක් ඉන් වෙලා අපි අපේ රූම්ස් වලට ගියා. මගේ රූම් එකේ බඩියා කවි. ඉතින් ඔන්න කවිමයි අපි දෙන්නගේ රූම් එකට චෙක් ඉන් වුණා. ඊට පස්සේ අපි අද හවස ඇවිදින්න යනවා. අපි බලමු හවස මොනවද වෙන්නේ කියලා. ඊළඟ vlog එකෙන් බලමු අපි හවසට අපි කොහෙද ඇවිදින්න යන්නේ කියලා. Keep watching. Thank you. Bye bye. Hi. අපි කන්න හදන්නේ රැකෑම. අලුත් ප්ලේස් එකේ අපි දෙන්න.